පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා ඉරිමලේ පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා ඇඹුල රැගෙන කුඹුරට එනවා ඔබේ පින්නට කරල් බැහෙනවා ඇඹුල බෙදෙන කලල මදස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා දෙකේරි මල්ලේ පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා නිකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා පැලේ පැල් රකිද්දි ඔබ සිහි වෙනවා පාරු තනිය නැති වී යනවා මට ලැබේද වෙන ගමකට යාද සිතනවා හිතේ දුකට කවි කියවෙනවා දෙකේරි මල්ලේ පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා නිකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා ඉරිමලේ පාසල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කළ බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා ගමස්තුති ආදරේ මුතු කැලේ සාගරේ නැලවි හිනෙහි අදී සමදා පවතින මා ආදරේ නංගේ මාදරේ මගේ ආදරේ මුතු කැලේ සාගරේ නැලවි හිනෙහි අදී සමදා පවතින ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ කොළන කතා අසන්නට මම හරි ආසයි ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ කොළන කතා අසන්නට මම හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා චම්පු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි ආදරේ නංගේ මාදරේ මගේ ආදරේ දුක කැලෙන් සාගරේ නැලවි හිනෙහි අදී සමදා පවතින සම්දු කරන්නට මහා සමදායි සුර බින්දු බින්දු ඇස්සේ සෙල්ලම් කරන්නා සම්දු කරන්නට මහා සමදායි සුර බින්දු බින්දු ඇස්සේ සෙල්ලම් කරන්නා පාඩම් කරලා මිදුලේ දුවලා චම්පු වගේ ඔබේ මූණ රතු වෙනවට ආසයි මාදරේ නංගේ මාදරේ මගේ ආදරේ දුක කැලෙන් සාගරේ සමදා පවතින මා ආදරේ නංගේ මාදරේ මගේ ආදරේ දුක කැලෙන් සාගරේ නැලවි හිනෙහි අදී සමදා පවතින
flashback style. අනිල් ಭಾರತೀಯ සමුගන්නේදී අපි ඊළඟ ගායන ශිල්පිනියවත් වේදිකාවට කැඳවාගෙන එමු. හැබැයි ඊට පෙර මතක් කරන්න ඕනේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පිළිබඳව. ආසියාවේ මුද්‍රණ ක්ෂේත්‍රයේ අතිදැවැන්තයා ලෙසත් ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ පෙරගමන්කරුවා ලෙසත් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නිරන්තරයෙන් ඉදිරියේ රැඳී සිටිනවා. රජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුද්‍රණ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීම, ඒ වගේම පාසල් දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය කිරීම, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මුද්‍රණය කිරීම, දරුවන්ට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය ඇතුළු අනිකුත් අවශ්‍යතා ඉටු කිරීම වැනි දැවැන්ත විෂය පතයක් ආවරණය කරන්න, කාර්ය පතයක් ආවරණය කරන්න රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට හැකියාව ලැබී තියෙනවා. ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය යටතේ තිබෙන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවත් අද මේ ඇසදිසි මියසිය සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. හොඳයි, ඊළඟට අපි ආරාධනය කරන්නේ තමාගේ ළමා අවදියේ සිටම ප්‍රාසංගික වේදිකාවේ අපට නිරන්තරයෙන් හමු වුණු වාසනාවන්ත ගායන ශිල්පිනියට ඕනෑම භාෂාවක ගීත ගායනා කිරීමේ සුවිශේෂ හැකියාව සමග ඇය ආදරණීය ඔබේ ප්‍රතිචාරය නිරන්තරයෙන් ග්‍රහණය කරගත්තා, දිනාගත්තා, ළඟා කරගත්තා. එහෙමනම් ආරාධනය කරමු ෆ්ලෑෂ්බැක් සමගින් ගී විජිතේ ජය දද නැංගු අවාසනාවන්ත ගායන ශිල්පිනිය ශානිකා වනිගසේකර. Thank you.
චෙසුපිට